Hello everyone. අද ඉඳන් තව දවස් 53යි මගේ කම්පිටිෂන් එකට. මම දැන් අද දවසට මගේ පළවෙනි මීල් එක අරන් ඉන්නේ. මම ගොඩක් දුරට මේ දවස්වල මගේ පළවෙනි මීල් එක විදියට ගන්නේ බිත්තර 4කුයි ඕල් වීට් පාම් පෙති 4කුයි එච්චරයි. ඊට පස්සේ මම ඒකත් එක්ක සප්ලිමන්ට්ස් වගේක් ගන්නවා. උදේට මම ගන්නවා ටෙස්ටෙස්ටරෝන් බූස්ටර් පිල් එකක් ගන්නවා. ඊට පස්සේ තව ගන්නවා ඒකත් එක්ක මල්ටි විටමින් එකක් ගන්නවා. ඔය දෙක උදේ බේගෙන පළවෙනි මීල් එකෙන් පස්සේ ඔය දෙක ගන්නවා. ඒ ටෙස්ටෙස්ටරෝන් බූස්ටර් එකත් ඇවිල්ලා තනිකරම ඒකේ තියෙන්නේ අශ්වගන්ධ, මැග්නීසියම්, එතකොට තව මොනවද හර්බ්ස් වගේක් දාලා හදපු ටෙස්ටෙස්ටරෝන් බූස්ටර් එකක් ඒක. ඒ පිල් ෆෝම් එකක් ඒක. ඊට පස්සේ අනිත් එක මල්ටි විටමින් එකත් හර්බ්ස් වලින් තියෙන මල්ටි විටමින් එකක් මම ගන්නෙ. එතකොට ඔය දෙක ඔය පිල්ස් දෙක ගන්නවා උදේට කියන්නේ පළවෙනි මීල් එකෙන් පස්සේ. ඊට පස්සේ මම ටිකක් වෙලා දෙනවා දැන් කාපු කෑම ටික ඩයිජෙස්ට් වෙන්න මගේ ඇඟට. මොකද ඊයේ මම මාර හොඳ ලෙග් වර්කවුට් එකක් කරා. ඒ කියන්නේ ඒක මාරම එෆෙක්ටිව් මට ඒ ලෙග් වර්කවුට් එක. ඉතින් දැන් මට ඕනේ කරන්නේ ඉතින් මම හොඳට නිදාගත්තා. එතකොට ඒ හොඳ ස්ලීප් එක ආපු නිසා මගේ ඒ කරපු ලෙග් වර්කවුට් එකෙන් මට හොඳ මසල් රිකවරි එක හම්බුණා එතනින්. ඊට පස්සේ දැන් අද මම මේ කාපු කෑම ටික ඩයිජෙස්ට් වෙන ටිකක් වෙලා දීලා ඊට පස්සේ මගේ ප්‍රී වර්කවුට් එක අරගෙන මම යනවා ජිම් එකට මගේ වර්කවුට් එකට. මම පහුගිය දවස් ටිකේ නම් දවසට දෙපාරක් වර්කවුට් කරා. දවසට දෙපාරක් කියන්නේ එතකොට එතනදි වෙන්නේ ෆස්ට් වර්කවුට් එක ගොඩක් දුරට මම කරන්නේ මසල් එක පම්ප් කරනවා විතරයි. මසල් එක පම්ප් කරලා පෝසිං ප්‍රැක්ටිස් කරන එක. එතකොට ඒකට සාමාන්‍ය විනාඩි 20ක් පැය භාගයක් විතර තිබුණාම ඇති මට. ඊට පස්සේ දෙවනි වර්කවුට් එක මම කරන්නේ ඒක තමයි මගේ මසල් බිල්ඩින් වර්කවුට් එක. එතනදී තමයි ඉතින් අර රෙප්ස් ගොඩක් දාලාගෙන පුෂ් කරලා අර බිල්ඩ් කරන්න කරන වර්කවුට් එක තමයි ඒක. දැන් අද දවසේ නම් මම දෙකක් කරන්න තාම ප්ලෑන් කරලා නැහැ. මම දැනට ප්ලෑන් කරලා තියන්නේ එකක් විතරක් කරන්න. ඉතින් මම අද කරන්න ඉන්නේ මගේ අප බොඩි එකේ මං ඇතරම කිව්වොත් මගේ ෂෝල්ඩර්ස් ගොඩක් ස්ට්‍රෝං පොයින්ටක් මගේ ෆිසික් එකේ. ෂෝල්ඩර්ස් උයි බැක් එකයි මගේ ගොඩක් ස්ට්‍රෝං. ඉතින් මං අද කරන්න යන්නේ බැක්ව කවුට් එකක්. ඒ කියන්නේ මම දැන් ගොඩක් කැලිස්තනික්ස් වලින් තමයි ඇත්තටම කිව්වොත් මසල් ගෲප්ස් වල ට්‍රේන් කරන්නෙත්. අනිත් ඒ කැලිස්තනික්ස් කියන්නේ ඒක එතකොට ඒක ෆුල් බොඩි මූව්මන්ට් එකක්. එතකොට මට ආයි වෙනම ආම්ස් ෆෝකස් කරන්න ඇත්තටම මට උවමනාවක් නැහැ. ඉතින් අද බලන්න ඕනේ අද මම පුළුවන් වුණොත් මං ක්ලිප්ස් ටිකක් ගන්නම් මම කරන එක්සර්සයිස් මොනවද කියලා. ඉතින් ඔය විදිහට තමයි දැනට මම ප්ලෑන් කරලා තියෙන්නේ.